බය වෙන්නේ අපිට නොපෙනෙන බලවේගවලට. ඒත් ඔයා දන්නවද? ඇත්තටම බය වෙන්න ඕනි අපේම ළඟ ඉන්න අපිට පේන්නේ ඉන්න මිනිස්සුන්ට කියලා. පිටුවක රහස YouTube channel එකේ අද අපි රහස් කතාව නිහඬ අමුත්තා. මම නිමේෂා. මම නවකතා පොත් ලියන කෙනෙක්. මම ලියන්න යන මගේ අලුත් පොත තමයි නිහඬ රාත්‍රිය. මට ඒක ලියන්න ඕන උනේ කාත් කවුරුත් නැති නිස්කලංක පරිසරයක ඉඳගෙන. මගේ පෙම්වතා කවින්දු. එයා තමයි මට මතක් කළේ අපේ නුවරඑළියේ තිබුණ පරණ වලව්ව ගැන. මගේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ මේක අවුරුදු ගාණක් වහලා තිබුණේ. මම හිට යන පිටත් වුණා. වලව්ව ඇතුළට අඩිය තියද්දිම මගේ ගත හිරිවැටිලා ගියා. ඒක නිකම්ම සිතලක් නෙවෙයි. නිකම් මිනි කාමරයක තියනවා වගේ අමුතු ගඳක් සහ කුත්ත බවක් එතන තිබුණා. වලව්වේ සේවකයෝ නම් කවුරුවත් හිටියේ නෑ. මම විතරයි. මමයි මගේ හිතේ මැවුණු අමුතු සිතුවිලි සමුදායක විතරයි. මුල් දවස් දෙකේ මට දැනුණා කවුරු හරි මම කරන හැමදේම බලාගෙන ඉන්නවා කියලා. මම කැම කද්දි මම මූණ සෝදද්දි මට පිටපස්සෙන් කවුරු හරි හුස්ම හෙලනවා වගේ දැනුණා. ඒත් හැරිලා බලද්දි ඉන්නේ හිස් බිත්ති විතරයි. තුන්වෙනි දවසේ මම ජනේලෙන් එළිය බලද්දි වත්ත කෙළවර තියෙන පයින් ගස් අතර උස කළු මිනිහෙක් හිටගෙන ඉන්නවා මම දැක්කා. ඒ මිනිහයා කිසිම හෙළපිල්ලක් නැතුවම මගේ කාමරේ දිහා බලන් හිටියා. මම බයෙන්ම ලයිට් එක දාලා ආපහු බලද්දි එතන කවුරුත් නැහැ. එදා රෑමට ඇහුණා උඩ තට්ටුවේ පඩි පෙළ උඩ කවුරු හරි ඇවිදිනවා. පරණ ලීලෑලි තෙරපෙන සද්දේ මුළු වලව්ව පුරාම දෝංකාර දුන්නා. මම කාමරේ දොර ළඟට ගිහින් අහගෙන හිටියා. ඒ පියවර හඬ මගේ දොර ළඟටම ඇවිත් නතර වුණා. විනාඩි 5ක් විතර යනකම් එතන ලොකු නිශ්ශබ්දතාවයක්. මම බයෙන්ම දොර ඇරියා. එතන කවුරුත් හිටියේ නැහැ. ඒත් දොර ඉස්සරහ බිම පඩි පෙළ දිගේ රතු පාට තීරයක් කලාගෙන ගිහින් තිබුණා. ඒක හරියට නැවුම් ලේ වගේ. මම වේවුලන ඇඟිලි වලින් ඒක ඇල්ලුවා. ඒකේ තිබුණේ අමුතුම ගඳක්. මම මේ වෙලාවෙම කවින්දට කෝල් කරා. ඒත් එයා කිව්වේ නිමේෂා ඔයා ඕනාට වඩා හොල්මන් කතා ලියලා දැන් ඔයාට හැමතැනම හොල්මන් පේනවා. ඊළඟ දවසේ මම මගේ පොත ලියන්න සූදානම් වෙද්දි මගේ මේසෙ උඩ තිබුණු පිටුවල රතු පාටින් අකුරු ලියලා තිබුණා. මෙතනින් ඵලයන් නැත්තම් මැරෙන්න ලෑස්ති වෙයන් කියලා. මම කෑ ගහගෙන මගේ කාමරයට දෙව්වා. මම නාවන කාමරයට ගිහින් මූණ සෝදලා කණ්ණාඩිය බැලුවා. කණ්ණාඩියේ බැඳලා තිබුණු කුමාලය අස්සෙන් මම දැක්ක කළු ලෝගුව ඇඳගත්ත මූණ වැසුණු මිනිහෙක් මගේ පිටපස්සෙන් එනවා. ඒ මිනිහේ යාගේ අත මගේ බෙල්ල ළඟට ගෙනාවා. මම එකපාරටම හැරුණා. කවුරුත් නැහැ. ඒත් කණ්ණාඩිය උඩ අලුතින්ම ලියවුණු අකුරු පෙළක් මතුවුණා. මම හැම වෙලාවෙම ඔයා එක්ක ඉන්නවා. ඒ වචන ටික ඒ විදිහටම ඒ කණ්ණාඩියේ තිබුණා. මගේ ඔළුව පිස්සු වැටෙන්න වගේ ආවා. මම වලව්වෙන් පැනලා යන්න තීරණය කළා. මම බෑග් එකත් අරගෙන පඩිපෙළ බෑගෙන ඉද්දි මට ඇහුණ වලව්වේ බිම් මහලින් නමුත් කෙන්දිරිලි හඬක්. ඒත් එක්කම විදුලි උපකරණ වැඩ කරනවා වගේ සද්දයක්කුත්. මම බිම් මහලට ගියා. එතන තිබුණේ රහස් දොරක්. ඇරියාම මම දැක්ක දේ මගේ ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. මුළු වලව්ව පුරාම හයි කරපු CCTV 7-8ක් මත පේන්න තිබුණා. මම නාන හැටි, මම නිදා ගන්න හැටි, මම ලියන හැටි මේ හැමදේම රෙකෝඩ් වෙලා තිබුණා. මට හිතා ගන්න බෑ. එතන තිබුණ එදා මම දැකපු කරු ලෝකුව. ඒකත් එක්කම රතු පාට තින්ද බෝතල්. මං මේ මේසෙ උඩ තිබුණු ෆයිල් එකක් දැක්කා. ඒ ෆයිල් එකේ තිබුණේ මගේ පරම්පරාගත තේපල කවිඳුගේ නමට පවරන තෑගි ඔප්පුවක්. මගේ අස්සන ගන්නයි මෙයා හැමදේම කරලා තියෙන්නේ. එකපාරටම දොර වැහුණා. මම පිටපස්ස හැරිලා බලද්දි කවිඳු අතේ පිහියක් තියාගෙන හිටියේ. එයාගේ ඇස්වල තිබුණේ මම අඳුරන පෙම්වතා නෙවෙයි රකුසෙක්. අත්සන් කරපන් නිමේෂා. නැත්තම් උඹ අතින් පස්සේ මේ වලව්වේ හොල්මන වෙන්නේ උඹයි.
එයා මට තර්ජනය කළා. මම කොහොම හරි එයාගෙන් බේරිලා බිම්මාලේ දොර පිටතින් ලොක් කරලා ඉක්මනට පාරට දුවගෙන ආවා. මගේ වාසනාව ඒ වෙලාවේ මුළු සංචාරයේ දුණු පොලිස් රථයක් මට හම්බුණා. කවිඳු කොටු වුණා. එයාට ඕනි උනේ මම මානසික රෝගියෙක් කරලා මම මරා නොමරා මගේ දේපල එයාට ලියව ගන්න. අද මම මේ වෙලාවේ ඉන්නේ තනියම. ඒත් මට දැන් බයක් නෑ. මොකද මම දන්නවා වලව්වක ඉන්න හොල්මනකට වඩා ආදරය කරන මුවාවෙන් ළඟ ඉන්න මිනිස්සු 10 වාරයක් භයානකයි කියලා. මේ කතාව ඔයාගේ යාළුවන්ටත් අහන්න, බලන්න, ෂෙයා කරන්න. ඔයාගේ අදහස මට කමෙන්ට් එකකින් දක්වන්න. ඊළඟ කොටසේ තවත් බිහිසුණු රහසක් කරන් මම එන්නම්. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන් එකතු වෙන්න පහළ තියෙන bell icon එක click කරන්න.